ආයිබෝන් මම රවින්ද්‍ර සිනමන් ට්‍රේනින් ඇකඩමිය නැත්නම් කුරුඳු පුහුණු විද්‍යාලයෙන් අපි ඔබත් එක්ක දිගින් දිගටම අරගෙන ආවා කුරුඳු පිළිබඳව යම්කිසි තාක්ෂණික වීඩියෝ කොට කීපයක්. ඉතින් මම හිතුවා මේ වෙලාවේ ගොඩක් සාර්ථක වෙයි සහ සාධාරණ වෙයි කියලා මේ රටේ ලොකු ට්‍රාන්ස්ෆෝමේෂන් එකක් යන වෙලාවක කුරුඳු කියන එක කොහොමද මේ රටේ ට්‍රාන්ස්ෆෝමේෂන් එකට අපට බද්ධ කරගන්න පුළුවන් ඒකාබද්ධ කරගන්න පුළුවන් කොහොමද කුරුඳු වලට මේ ට්‍රාන්ස්ෆෝමේෂන් එක එහෙම නැත්නම් මේ පෙරලිය මග කියන්න පුළුවන් කියන දේ පිළිබඳව යම්කිසි සාකච්ඡාවක් ඉන්ඩස්ට්‍රි එක ඇතුලේ ඔබත් සමග ගොඩනගා ගැනීමට හැකියාවක් තියෙනවා නම් ඒක ගොඩක් වටිනවා කියලා තිබිච්ච අදහසත් එක්ක තමයි අත්‍තරම මේ වීඩියෝ මාලාව ඔබත් එක්ක ඉදිරිපත් කරන්න අදහස් කරේ. මුලින්ම අපි කුරුඳු ගැන කතා කරන්න කලින් අපි පොඩක් අපේ රට කියන දේ ගැන කතා කරොත් එහෙනම් අපි රටේ ජීවත් වෙන පුරවැසියෝ විදියට අපිට ශ්‍රී ලංකාව කියන රට ගැන තියෙන ආකල්පය සහ අදහස හරි පොඩි දෙයක්. විශේෂයෙන්ම අපේ භූමි ප්‍රදේශය, භූමි ප්‍රමාණය සහ අපිට තියෙන සම්පත් සම්බන්ධව අපි ඉන්නේ බොහොම අවතක්සේරුවක සහ ඒක බොහොම කුඩා රටක ඉන්න පුංචි මිනිස්සු ටිකක් විදියට තමයි අපිව හඳුන්වගෙන තියෙන්නේ. නමුත් මේ කතාව ඇත්තරම මොකක්ද කියලා පොඩක් අපි අවධානයෙන් හොයලා බලුවොත් එහෙම ඔබ ජීවත් වෙන රට ශ්‍රී ලංකාව ඇත්තරම කිව්වොත් මේ ලෝක සිතියමේ අනිත් රටවල් එක්ක කම්පෙයාර් කරාට පස්සේ සංසන්දනය කරාට පස්සේ ඔය කියන තරම් පොඩි රටක් නෙවෙයි. අපි ඉස්සෙල්ලා මේක රියලයිස් කරගෙන ඉන්න එක සෑහෙන්න වටිනවා. මොකද අපි මේ ලෝකේ තියෙන රටවල් අනුපිළිවෙලට සකස් කරොත් එහෙම විශාලම රටේ ඉඳලා කුඩාම රට වෙනකන් ශ්‍රී ලංකාව අපට ස්ථානගත කරන්න පුළුවන් කමක් තියෙනවා 120 ආසන්නව රේටින් එකක. ඒ කියන්නේ අපට වඩා තවත් කුඩා රටවල් 70 ගාණක් අපිට පිටුපසින් ඉන්නවා ලෝකේ තියෙන මුළු රටවල් සංඛ්‍යාව ඔක්කොම 195කට ආසන්නයි කියලා අපි එස්ටිමේට් කරලා ගත්තොත් එහෙම ආසන්නගයක් විදියට. එතකොට අපිට පිටිපස්සෙන් තවත් රටවල් 75කට ආසන්න සංඛ්‍යාව පිටිපස්සෙන් ඉන්නවා. අපට වඩා කුඩා රටවල්. එතකොට මේ කුඩා රටවල් මොනවද කියන දේ පිළිබඳව අපි හොයලා බැලුවොත් එහෙම හිතලා බැලුවොත් එහෙම මේක ඊටත් වඩා තව දුරටත් රසවත් කාරණයක් වෙනවා. මොකද පොඩි උදාහරණයක් රටවල් වල තියෙන වර්ග ප්‍රමාණය භූමි ප්‍රමාණයත් එක්කම කතා කරන්න. එතනම ශ්‍රී ලංකාවේ වර්ග කිලෝමීටර් 65600කට ආසන්න වගේ ප්‍රමාණයක් අපිට එස්ටිමේට් කරන්න පුළුවන් කමක් තියෙන. ඒතකොට ඩෙන්මාර්කය ගත්තොත් එහෙම ඩෙන්මාර්කයේ වර්ග කිලෝමීටර් 42900ක වගේ භූමි ප්‍රමාණයක් තියෙනවා. ඒතකොට නෙදර්ලන්තය ගත්තට පස්සේ වර්ග කිලෝමීටර් 41500ක් විතර වගේ ප්‍රමාණයක්. ස්විට්සර්ලන්තය ගත්තොත් එහෙම 41000ක් විතර වගේ ප්‍රමාණයක්. භූතානය ගත්තොත් එහෙම 38000ක් වගේ ප්‍රමාණයක්. ඊශ්‍රායලය ගත්තොත් එහෙම වර්ග කිලෝමීටර් 22000ක්. ඒතර මාලදිවයින ගත්තොත් එහෙම වර්ග කිලෝමීටර් 300ක්. අපි වර්ග කිලෝමීටර් 65600කට ආසන්න භූමි ප්‍රමාණයක ජීවත් වෙන පිරිසක්. ඒතර ආසන්නව මාලදිවයිනත් එක්ක කම්පෙයාර් කරනවා නම් සංසන්දනය කරනවා නම් වර්ග කිලෝමීටර් 300ක් සහ වර්ග කිලෝමීටර් 65000ක්. ඒතර මේක තමයි අතර මේ තියෙන වෙනස. ඊට අමතරව දැන් මේ දවස්වල ගොඩක් අය කතා කරනවා ඊශ්‍රායලය ගැන ලොකු අවධානයක් තියෙනවා. ලෝකේ යුද්ධමය අතින් සහ යුද්ධමය ශක්තිය අතින් ගත්තාම ඉහළින්ම ඉන්න රටක්. ඒ රටේ භූමි ප්‍රමාණය, භූමි ප්‍රදේශය වර්ග කිලෝමීටර ගණනින් ගත්තොත් එහෙම 22000ක් හරියටම අපේ භූමි ප්‍රමාණයෙන් 3න් පංගුවකට ආසන්න භූමි ප්‍රමාණයක තමයි ඊශ්‍රායලය කියන රට ව්‍යාප්ත වෙලා තියෙන්නේ. එතකොට අපේ දැනට මේ තියෙන පසුගාමීත්වයට නැත්තම් අපේ තියෙන දියුණුවට අකුල් හෙලලා තියෙන්නේ නැත්නම් ඒක බාධා කරලා තියෙන්නේ ඇත්තරම මේ රටේ තියෙන භූමි ප්‍රමාණය හෝ මේ රටේ විශාලත්වය හෝ සම්පත් නෙවෙයි. අපි ඉස්සෙල්ලා මේක රියලයිස් කරගන්න ඕනේ. ඒකට අපිට එතනින් එහාට හිතන්න පුළුවන් ඇත්තරම කොහෙද අපිට වැරදිලා තියෙන්නේ, කොහෙද අපිට පැටලිලා තියෙන්නේ, කොතනින්ද අපි මේක විසඳන්න පටන් ගන්න ඕනේ කියන දේ අදහස ගන්න හොඳම තැන තමයි ඔබ ඇත්තරම ජීවත් වෙන්නේ පුංචි රටකද කියන දේ පිළිබඳව හොඳ අදහසක් එක්ක මේ සංවාදයට එකතු වෙන එක. හරි. අපි එතනින් එහාට ගත්තට පස්සේ අපි මේ පොඩක් තවදුරටත් හිතලා බලමු භූමි ප්‍රමාණයෙන් එහාට ගත්තට පස්සේ මේක ගොඩක් වෙලාවට භූමිය තිබ්බත් ගොඩක් වෙලාවට මේකේ වටිනාකමක් තියෙන හියුමන් කැපිටල්. එහෙම නැත්නම් මේකේ මිනිස්සු විදියට ජීවත් වෙන ප්‍රමාණය කියන එක තමයි වැඩිපුරම වටිනාකමක් තියෙන්නේ. ඒතර අපි ගත්තට පස්සේ මේක මේ පොපියුලේෂන් එක පිළිබඳව සැලකිල්ලට අරගෙන මේක පිළිබඳව අපි රෑන්කින් එකක් කරොත් එහෙම ඒක තවදුරටත් රසවත් වෙනවා. මොකද අපි තවදුරටත් ඉස්සරහට යනවා කලින් කතා කරපු රෑන්කින් එකට වඩා. ඇත්තට මේ අපේ රට පුංචි රටක් කියන එක අදහස ඔබේ ඔළුවට එන්න එක හේතුවක් වෙන්නේ නැති. ඇත්තටම මුළු ලෝකෙම තියෙන භූමි ප්‍රමාණයෙන් අපේ රට කොච්චර percentage එකක්ද කොච්චර ප්‍රතිශතයක්ද කියලා අපි මේක කැල්කියුලේෂන් එකක් කරලා බලුවොත් එහෙම මුළු ලෝකෙම සාගර හැරුණාට පස්සේ මේ තියෙන ගොඩබිම් භූමි ප්‍රදේශවලින්
ශ්‍රී ලංකාවට අයිති වෙන්නේ 0.04ක වගේ ආසන්න අගයක් තමයි තියෙන්නේ. ඒතර මෙන්න මේ කියන කාරණෙත් එක තමයි ඔබ ඇනලයිස් කරන්නේ. අපි පුංචි රටක් භූගෝලීයව අපි තනි වෙච්ච බොහොම කුඩා රටක් කියන අදහස අවබෝධය ඔබට එන්න ලොකු හේතුවක් වෙන්න පුළුවන් කමක් තියෙනවා. මේ මම කිව්ව 0.04ක වගේ භූමි ප්‍රමාණයක් අපි මුළු භූමි ප්‍රමාණයෙන් මුළු ලෝකයේම තියෙන භූමි ප්‍රමාණයෙන් අපට අයිති භූමි ප්‍රමාණය විදිහට අපි අදහසක් විදිහට ගත්තට පස්සේ එන ඉලක්කම. නමුත් ඇත්තටම ඔය කියන තරම් අපි කුඩා නෑ කියලා මම හිතනවා ඔබට දැන් හොඳ අදහසක් ඇති කියලා මේ කියන කරුණු වටපිටාව අපි සාකච්ඡා කරාට පස්සේ අපි ඊළඟට කතා කරොත් එහෙම මේකේ තියෙන මේ පොපියුලේෂන් එක එහෙම නැත්නම් ඉන්න ජනගහනය පිළිබඳව ශ්‍රී ලංකාවේ ඇත්තටම මිලියන 22කට 23කට ආසන්න ප්‍රමාණයක ජනගහනයක් මේ වෙනකොට ජීවත් වෙනවා කියලා ඇස්තමේන්තු කරලා තියෙනවා. ඒතර ලෝකේ මේක අපි රෑන්ක් කරොත් එහෙම වැඩිපුරම රට ජීවත් වෙන මිනිස්සු ජීවත් වෙන රටවල් ප්‍රමාණය ඉඳලා අටුම් ප්‍රමාණය වෙනකන් අනුපිළිවෙලට ශ්‍රී ලංකාවේ ඉන්නේ ආසන්නව 58 වගේ ස්ථානයක තමයි අපිට ශ්‍රී ලංකාව ස්ථානගත කරන්න පුළුවන්කමක් තියෙන්නේ. ඒ කියන්නේ අපට ඉහළින් මේ ලෝකයේ වැඩිපුර පිරිසක් ජනගහනයක් ජීවත් වෙන රටවල් තවත් ආසන්න උපරිම ප්‍රමාණයක් අපි සලකා බලුවොත් රටවල් 60ක් වගේ ප්‍රමාණයක් තමයි තියෙන්නේ. ඒතකොට රටවල් 130කට ආසන්න ප්‍රමාණයක් ඉන්නවා. අපට වඩා පිටුපසින් ජනගහනය අතින් සලකලා බැලුවට පස්සේ සමහර විශාල රටවල් අපි උදාහරණ විදිහට ගත්තොත් එහෙම මේ රටවල් වල ජනගහනය සමහර රටේ භූමි ප්‍රමාණය විශාල වුණත් අපේ තරම් ජනගහනයක් ජීවත් වෙන්නේ නැති රටවල් විශාල ප්‍රමාණයක් තියෙනවා. ඇත්තටම රටක තියෙන කැපැසිටි එක කේපබිලිටි එක නැත්නම් හැකියාව පිළිබඳව දර්ශකයක් ගන්න භූමි ප්‍රමාණයට වඩා කොච්චර මානව සම්පතක් මේ රට තුල ස්ථාපිත වෙලා තියෙනවද වැඩ කරන්න පුළුවන් මිනිස්සු මොකක් හරි ප්‍රොඩක්ටිව් දෙයකට අපිට යොදව ගන්න පුළුවන් ව්‍යාපෘතියක් සඳහා යොදව ගන්න පුළුවන් කොච්චර ප්‍රමාණයක් මිනිස්සු ජීවත් වෙනවද කියන එක මම හිතනවා සලකා බැලිය යුතු කාරණයක් කියලා. ඉතින් එහෙම බැලුවට පස්සේ මේ මුළු ලෝකෙම තියෙන සම්පූර්ණ රටවල් 195ක් කියලා අපි සලකා බැලුවොත් අපි ඉන්නවා ජනගහනය අතින් 58 වගේ ස්ථානයක අපි ස්ථානගත වෙලා තියෙනවා. ඉතින් ඒක ඉතාමත්ම ඉහළ ස්ථානයක අපිට තියන්න පුළුවන් කමක් තියෙනවා. විතරක් නෙමෙයි අපි මේක ගත්තොත් එහෙම ඩෙන්සිටි එක. එහෙම නැත්නම් ජන ඝනත්වය වර්ග කිලෝමීටරයකට කොච්චර ප්‍රමාණයක් ජීවත් වෙනවද කියන දේ පිළිබඳව අපි සලකලා බැලුවොත් මේක ආසන්නව අපට ගන්න පුළුවන් කමක් තියෙනවා. ශ්‍රී ලංකාව 30ත් 40ත් අතර රේටින් ගත්තොත් එහෙම අපි තවත් ඉස්සරහට එනවා. වර්ග කිලෝමීටරයකට ජීවත් වෙන population එක අපි රේට් කරොත් එහෙම වැඩිපුරම ජීවත් වෙන රටේ ඉඳලා අඩුවෙන්ම ජීවත් වෙන රට වෙනකන් අපි ඉන්නවා 30 40 කියන සීමාව රේට් එක ඇතුලේ අපි ඉන්නවා. අපේ අර කලින් කිව්ව රේට් එකටත් වඩා තව දුරටත් ඉස්සරහට අපි ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ ඔක්කොම දේවල් සලකලා බැලුවට පස්සේ තියෙන්නේ ශ්‍රී ලාංකිකයෝ විදියට අපි ලොකු වගකීමක් සහ ලොකු බරක් දැරිය යුතු කණ්ඩායමක් ලෝකයේ විදියට සලකලා බලනකොට මේ ලෝකයේ තියෙන බරෙන් සැලකිය යුතු ප්‍රමාණයක් අපි දරාගත යුතුයි සහ අපි ඒ වෙනුවෙන් යම්කිසි කැපකිරීමක් කැපවීමක් සහ ලෝකයට යම්කිසි දෙයක් දායාද කළ යුතුයි. නමුත් ඇත්තම කතාව මේ වෙනුවට තියෙන කත්තේ වලුත් එහෙම යම් තාක් මට්ටමකට ලෝකය අපිව නඩත්තු කරන තත්ත්වයක තමයි ශ්‍රී ලංකාව මේ වෙනට පවතින. මම හිතනවා මේ තත්ත්වය අපිට වෙනස් කරගන්න පුළුවන් කමක් තියෙයි ඉස්සරහට සහ ඒකට ඕන කරන සැලසුම් සහ මඟ පෙන්වීම උදාහරණ මේ ඔක්කොම දේවල් එක්ක අපිට මේ සාකච්ඡාව ඉස්සරහට අරගෙන යන්න පුළුවන් කමක් තියෙයි. හරි. අපි පොඩ්ඩක් කතා කරලා බලමු ඇයි අපි මේ කියන්නේ රටේ භූමි ප්‍රමාණය නැත්නම් රටේ විශාලත්වය එක it's not a matter ඒක අපි කතා කරන්න සාකච්ඡා කරන්න හරි ඒ ගැන වද වෙන්න තරම් අති විශාල කාරණයක් නෙවෙයි. නමුත් ඒක යම් කිසි තැනකදී සීමාකාරී සාධකයක් බවට පත් වෙනවා. නමුත් ඒක කම්පිටිටිව්ලි එහෙම නැත්නම් මේක සංසන්දනාත්මකව බලනකොට ඒක එතරම්ම වද විය යුතු කාරණයක් නෙවෙයි කියලා කියන්න මොන වගේ හේතු සාධකද තියෙන්නේ කියලා පොඩ්ඩක් සාකච්ඡා කරමු. උදාහරණයක් විදිහට අපි ගත්තොත් එහෙම පොඩි රටවල් කීපයක් අපට සාපේක්ෂව කුඩා රටවල් කීපයක් මොකද ලෝක මට්ටමේ යාළගේ තියෙන performance එහෙම නැත්නම් යාළ කොහොමද මේක world level එකෙන් international level එකෙන් යාළ කොහොමද perform කරන්නේ යාළගේ rankings මොන වගේ දේවල් වල තියෙන යාළගේ ඒ sector එකට අදාළව යාළ මොන වගේද perform කරලා තියෙන කියලා පොඩි උදාහරණ කීපයක් සාකච්ඡා කරලා බලමු. ඒතකොට යම්කිසි අදහසක් ගන්න පුළුවන්. ඇත්තටම රට පොඩි වුණාට මොන වගේ දේවල් ප්‍රමාණයක් ඇතුලේ ඉන්න human
කැපිටල් එකට. ඒ රට ඇතුළේ නිෂ්පාදනය කරන්න පුළුවන්ද, ජෙනරේට් කරන්න පුළුවන්ද, මොන වගේ පවර් එකක්ද, කැපැසිටි එකක්ද, කේපබිලිටි එකක්ද රට පොඩි වුණාට මෙන්න මේ කියන හියුමන් කැපිටල් එකට තියෙන්නේ කියන දේ පිළිබඳව හොඳ අදහසක් ඔයාලට ගන්න පුළුවන් කමක් තියෙයි. අපි ඉස්සෙල්ලාම කතා කරමු සිංගප්පූරුව ගැන. සිංගප්පූරුව ගත්තට පස්සේ වර්ග කිලෝමීටර 728ක් අපි වර්ග කිලෝමීටර 65000කට ආසන්න ප්‍රමාණයක්. මම මේ කතා කරන සිංගප්පූරුව වර්ග කිලෝමීටර 728ක වගේ ආසන්න භූමි ප්‍රමාණයක් තමයි තියෙන්නේ. එතකොට මේක විශේෂ පැහැදිලි කිරීමක් කරන්න අවශ්‍ය නැහැ. අපි දන්නවා ආර්ථික අතින් මොන වගේ ස්ටේබල් නැත්නම් මොන වගේ ස්ථායී තත්ත්වයකද සිංගප්පූරුව ඉන්නේ කියන එක. ඒතර ලෝක වෙළඳ පොලේ හබ් එකක් විදිහට. එහෙම නැත්නම් මේ ගොඩක් දේවල් කෝඩිනේට් කරන සහ මේක කමර්ෂියල් හබ් එකක් විදිහට වැඩ කරන ස්ථානයක් විදිහට සිංගප්පූරුව පත් වෙලා තියෙනවා. ඒතකොට ලොකු ලෝකයට සහ අනිත් රටවල් වලට ආදර්ශය ගන්න පුළුවන් මොඩලයක් විදිහට යූස් කරන්න පුළුවන් සහ ඉගෙන ගන්න පුළුවන් ගොඩක් දේවල් සිංගප්පූරුව ඇතුලේ සිංගප්පූරු ජාතිකයන් හදලා තියෙනවා. ඒ පොඩි භූමි ප්‍රමාණය ඇතුළේ. ඉතින් ඒක හොඳ මොඩලයක් අපිට හිතලා බලන්න රටේ භූමි ප්‍රමාණය ගැන අපි කොච්චර ප්‍රමාණයට මේ හිතන විදිය ශ්‍රී ලංකාව පොඩි රටක් විදියට අපි හිතන විදිය කොච්චර සාධාරණයිද කියලා වර්ග කිලෝමීටර් 65000ක් සහ වර්ග කිලෝමීටර් 728ක් සංසන්දනය කිරීමට ඔබට මම යම්කිසි අවස්ථාවක් දෙනවා. ඊට පස්සේ අපි ගත්තොත් එimhe ස්විස්රලන්තය. ස්විස්රලන්තය ගත්තට පස්සේ බැංකින් සහ ෆයිනෑන්ස් පැත්තෙන් ගත්තට පස්සේ ලෝකයේ අංක 1 රට ස්විස්රලන්තය ගියට පස්සේ අපිට නිරායාසයෙන් මතක් වෙනවා බැංකින් සහ මේ ෆයිනෑන්ස් කියන ට්‍රේඩ් එක. ඒතොර ලෝකයේ අංක 1 රට බවට ස්විස්රලන්තය පත් වෙලා තියෙනවා මේ කියන අංශයෙන්. ඒකත් එක්කම තමයි Human Development Index මේ කියන නිර්ණායක අතිනුත් ඉතාමත් ඉහළ අගයක් ගන්න රටක් විදියට ස්විස්රලන්තයට හැකි වෙලා තියෙනවා. ඊට පස්සේ අපි ගත්තොත් එහෙම අයිස්ලන්ඩ් එහෙම නැත්නම් මේ කියන පොඩි රටේ වර්ග භූමි ප්‍රමාණය එහෙම නැත්නම් පොපියුලේෂන් එක ගත්තොත් එහෙම අපි මේ පොපියුලේෂන් එකෙන් කතා කරමු. පොපියුලේෂන් එක 3,70,000ක් වගේ තමයි මේ කියන රට පුරාම ඉන්නේ. එතකොට රිනියුවබල් එනර්ජි පැත්තෙන් ගත්තොත් එහෙම අයිස්ලන්තය තමයි අංක 1 තැනට ලෝකයේ දැනට ස්ථානගත වෙලා තියෙන්නේ. එතකොට රටක් විදියට පිරිසක් විදියට ගත්තට පස්සේ ඉන්න පොපියුලේෂන් එක 3,70,000ක් තමයි ඉන්නේ. අපි මිලියන 22ක් 23ක් අතර වගේ ප්‍රමාණයක් ඉන්නවා. බොහොම හියුමන් කැපිටල් එක අතින් බොහොම පොඩි රටක්, බොහොම දුර්වල රටක් මිනිස් ප්‍රමාණය විදියට ගත්තට පස්සේ. නමුත් එයාලගේ ප්‍රොඩක්ටිවිටි එක සහ එයාලගේ නව චින්තනය සහ එයාලා ප්ලෑන් කරන විදිය කොහොමද අරගෙන ගිහිල්ලා තියෙන රට ඉස්සරහට කියන එකත් එක්ක එයාලා රිනියුවබල් එනර්ජි කියන පැත්තෙන් ලෝකයේ අංක 1 කියන තැනට වෙනකන් එයාලගේ රට ගෙනියන්න පුළුවන් වෙලා තියෙනවා. අපි ඊට පස්සේ ගත්තාට පස්සේ ඩිජිටල් ගවර්නන්ස් පැත්තෙන් ඉස්ටෝනියා කියන රට එයාලා සිම්බෝල් එකක් විදියට මුළු ලෝකෙම බොහොම ජනප්‍රිය වෙලා තියෙනවා. මොන වගේ ට්‍රාන්ස්ෆෝර්මේෂන් එකක් ගත්තද පහුගිය වසර කිහිපය තුල මේ කියන ඩිජිටල් ගවර්නන්ස් කියන පැත්තෙන් එයාලගේ රට කොච්චර ඉෆිෂියන්ස්ලි මේ ඩිජිටල් ප්ලැට්ෆෝම්ස් පාවිච්චි කරනවද ගවර්නින් වලට, එතකොට ටැක්ස් කලෙක්ෂන්ස් වලට සහ රටේ තියෙන ඔක්කොම ට්‍රාන්සැක්ෂන්ස් ගොඩක් ඊ-මනි විදියට මේ හැමදේම කන්වර්ට් කරගෙන එයාලා ලොකු පිම්මක් තියලා තියෙනවා සහ ඒක ලෝකය කතා කරන සහ ලෝකෙ ස්ටඩි කරන මොඩලයක් විදියට පාවිච්චි කරනවා. ඉතින් ඒ රටේ භූමි ප්‍රමාණය එහෙම නැත්නම් පොපියුලේෂන් එක අපි පොඩ්ඩක් සලකලා බලුවොත් එහෙම මිලියන 1.3ක් තමයි මුළු පොපියුලේෂන් එකම ඉන්නේ. ඒතර මේ සමහර දේවල් කතා කරනකොට ඔයාලට තේරෙන තව විශේෂ දෙයක් ඇති. ගොඩක් වෙලාවට මේක මේ භූමි ප්‍රමාණය සහ හියුමන් කැපිටල් එක ප්‍රමාණාත්මකව කුඩා වීමේ යම්කිසි කම්පිටිටිව් ඇඩ්වාන්ටේජ් එකකුත් තියෙනවා. යම්කිසි සංසන්දනාත්මකව බලනකොට යම්කිසි වාසියකුත් තියෙනවා. විශාල රටක් ට්‍රාන්ස්ෆෝම් කරනවට වඩා මේක විශාල රටක ඇති කරන පරිවර්තනයකට වඩා රටේ භූමි ප්‍රමාණය සහ හියුමන් කැපිටල් එක යම්කිසි මට්ටමකට පොඩි වෙන්න යම්කිසි මට්ටමකට කන්ට්‍රෝල් එන්වයරන්මන්ට් එකක් තියෙන ඒකෙත් යම්කිසි තියෙන හැකියාව වැඩි වීම පිළිබඳව යම්කිසි අදහසක් මම හිතනවා ඔයාලට මේ දේවල් කතා කරගෙන යනකොට එනවා ඇති කියන එක. ඒතර මේ වගේ අපි ගත්තොත් එහෙම අපි කලින් කතා කරා මේ දවස්වල ගොඩක් හැමෝම වගේ කතා කරන මාතෘකාවක් යුද ශක්තිය අතින් ඊශ්‍රායලය ලංකාව වගේ තුනෙන් එකක භූමි ප්‍රමාණයක් තමයි තියෙන්නේ. ඇත්තටම මේ වෙනකොට ලෝකේ ඉන්න පස්වෙනි විශාලතම
බලවතා. එහෙම නැත්නම් පස්වෙනි විශාලතම හමුදා බලය අතින් ඉහළින්ම ඉන්න රටක් විදිහට ඊශ්‍රායලය සලකා බලන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් මේ හැම දෙයකින්ම ආයිත් ඔප්පු කරන්න සූදානම් වෙන්නේ එකක් රටේ ප්‍රමාණය, භූමි ප්‍රමාණය, පොපියුලේෂන් එක ඔයාලා කොච්චරක් තින්නේ මුළු ලෝකෙටම ශ්‍රී ලාංකිකයෝ කීයක්ද ඉන්නේ මිලියන කීයක්ද මුළු ලෝකෙටම ශ්‍රී ලාංකිකයෝ ඉන්නේ නැත්නම් වර්ග කිලෝමීටර් කීයක්ද ශ්‍රී ලංකාව කියන මේ භූමිය ව්‍යාප්ත වෙලා තියෙන්නේ කියන එකට වඩා එහා ගිහිපු හැංගිච්ච කැපැසිටි එකක් මේ හියුමන් කැපිටල් එක ඇතුලේ තියෙනවා. ඉතින් ඒක ජෙනරේට් කරලා ඒකෙන් මොනවා හරි ප්‍රොඩක්ටිව් දෙයක් නැත්නම් මේ ලෝකෙ වෙනස් කරන්න පුළුවන්, ලෝකේ අවධානය ගන්න පුළුවන්, ලෝකෙට පාර කියන්න පුළුවන් අලුත් දෙයක් කරන්න අපි හැමෝටම හැකියාව අවස්ථාව තියෙනවා සහ මේ ලෝකෙන් සැලකිය යුතු භූමියක් පරිභෝජනය කරන සැලකිය යුතු පොපියුලේෂන් එකක් දරාගෙන ඉන්න ජාතියක් විදියට, රටක් විදියට, නේෂන් එකක් විදියට අපට ලොකු වගකීමක් තියෙනවා ලෝකෙට දෙයක් දෙන්න. ඒක නිසා අපි ගැන තවදුරටත් ඉස්සරහට තවත් වීඩියෝකින් කතා කරමු. කුරුඳු කියන කර්මාන්තය කොහොමද මේ නැෂනල් ට්‍රාන්ස්ෆෝර්මේෂන් එකට එහෙම නැත්නම් රටක් විදියට මේ ගෙනියන පරිවර්තනයට මග කියන මොඩල් එකක් විදියට අපි කුරුඳු කොහොමද පාවිච්චි කරන්න පුළුවන් කියන එක. හරි. එහෙනම් ආයෙත් දවසක ඔබත් සමග හමු වෙන අදහසින් අදට සමු ගන්නවා. ඔයාලට පුළුවන් මේ YouTube channel එක subscribe කරලා ඉස්සරහට එන වීඩියෝ දිගටම අපිත් එක්ක මේක බලන්න සහ ඔබ විශේෂයෙන්ම ඔයාලගේ අදහස් අපිත් එක්ක බෙදා ගන්න ඒක ගොඩක් වැදගත් වෙයි. මේක ඉස්සරහට තවදුරටත් ප්‍රොඩක්ටිව් වැඩක් විදියට නැත්නම් හොඳ මාස්ටර් ප්ලෑන් එකක් විදියට ඉස්සරහට ප්ලෑන් කරගන්න, මැප් කරගන්න සහ ඉස්සරහට මේක ස්ථාපිත කරගන්න ඒක ලොකු පිටුවහලක් වෙයි. හරි එහෙනම් ආයෙත් දවසක හමු වෙන අදහසින් අදට සමු ගන්නවා. බොහොම ස්තුතියි.